දෙවියන් වහන්සේ වෙතට හැරිලා යන මිනිසෙක් එක්ක දෙවියන් වහන්සේ කොයි විදිහටද ක්‍රියා කරන්නේ? මගේ සහෝදරයා සහෝදරිය රූත් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 16 සහ 17 පදවල මෙහෙම කියනවා. නයෝමි ලදරුවාගෙන තමාගේ ලයේ හොවා ඇති කළාය. අසල්වාසී ස්ත්‍රියෝ නයෝමිට පුත්‍රයෙක් උපන්නේය කියා ඔබෙද් යන නම ඔහුට තැබුවෝය. ඔහු දාවිද්ගේ පිය වූ යෙස්සේගේ පියාය. මගේ සහෝදර සහෝදරිය නයෝමි කියන්නේ තමාගේ පුරුෂයාගේ හඬට කීකරු වෙලා බෙත්ලෙහෙමෙන් පිටතට ගියා මෝවාබ් දේශයට සාගතේ හේතුවෙන්. හැබැයි එතනදී සියල්ලම නැති වෙලා එයාගේ ජීවිතේ එයා වැන්ද බුවක් හැටියට එයාගේ පුරුෂයා නැති වුණා, එයාගේ දරුවෝ නැති වුණා. එයාත් එක්ක තව ඉතුරු වෙලා බෙත්ලෙහෙමට එන්න තීරණය කරපු රූත් එක්ක තමයි එයා බෙත්ලෙහෙමට ආවේ. හැබැයි එයා බෙත්ලෙහෙමට එන්නේ දෙවියන් වහන්සේ යාව බලාගනී කියන විශ්වාසය ඇතුව. මගේ සහෝදර සහෝදරිය බෙත්ලෙහෙමට ආපු නයෝමිව සහ රූත්ව දෙවියන් වහන්සේ කොයි ආකාරයෙන්ද රැක බලාගත්තේ? දෙවියන් වහන්සේ අවස්ථාවල් දුන්නා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ජීවිතය නඩත්තු කරගෙන ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයට දෙවියන් වහන්සේ සැපෙව්වා. විවිධ විදිහට උන්වහන්සේ සැපෙව්වා. ඒ විතරක් නෙමෙයි මගේ සහෝදර සහෝදරිය. ඒ දෙදෙනාගේ ජීවිතයට විශේෂයෙන් මේ කොටස කියනවා නයෝමිට දෙවියන් වහන්සේ පරම්පරාවක ප්‍රීතිය භුක්ති විඳින්න අවස්ථාව දුන්නා. ඒ පරම්පරාව භුක්ති විඳින්න රූත් කරන කොටගෙන අපි දන්නවා බෝවාස් මැදිහත් වීමෙන් ඔබෙත් ඒ පවුලට දුන්නා. ලැජ්ජාවට පත් වෙලා හිටියා. හැබැයි දෙවියන් වහන්සේ විශ්වාස කරලා තමන් ඉන්න ඕන තැනට නැවත හැරිලා ආපු නයෝමිට දෙවියන් වහන්සේ කොයි වගේද ආශිර්වාද කරේ? එයා හිස් අතින් ආවා. මේ කොටසේ කියනවා එයාට දැන් උන්වහන්සේ ඒ දරුවව දුන්නා එයාගේ අත්වලට. රූත්ගේ දරුවව. බලන්න එයාට පරම්පරාවක් දෙවියන් වහන්සේ දුන්නා. මගේ සහෝදර සහෝදරිය, ඔබයි මමයි දෙවියන් වහන්සේට කීකරු වෙලා දෙවියන් වහන්සේව විශ්වාස කරලා උන්වහන්සේගේ පියාපත් යටට එන්න තීරණ පියවර ගන්නවද? දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි ඔබවයි මාවයි බලාගන්න. ඒ විතරක් නෙමේ ඔබගේ මගේ ජීවිතයට ආශිර්වාද කරන ඒ ආශිර්වාදය පරම්පරාවටම ආශිර්වාදයක් වෙන්න යනවා කියලා අපි මතක තියාගෙන අදත් අපි හැරෙන්න ඕන තැන්වලින් හැරිලා උන්වහන්සේ වෙතට එමු. ඔබට උන්වහන්සේ ආශිර්වාද කරන සේක්වා. අපේ ජේසුස් පිටයි සුබ දවසක්.